ඔන්න අදාරාව කොහොමද PC එක සර්ච් කරගන්න කියලා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. එතකොට ආර මේ වැඩේ කරගන්න හරිම ලේසි. වීඩියෝ එකට යන කලින් ඔයත් අපි තාම subscribe කරේ නැත්නම් මේ දැන්ම subscribe කරන්න. ඊට පස්සේ මෙන්න මේ ටිකත් කරලා ටක් ගාලා වීඩියෝ එකට set වෙන්න. හරි මුලින්ම ඔයාලගේ PC එකේ PN ලව ගන්න. ඊට පස්සේ මේක ඇතුළේ තියෙන ඔක්කොම අඩුම කුඩුම ටික ගලවලා දාන්න. කිසි දෙයක් හිතන්න එපා. ඔයාලා එක දෙයක් මතක තියාගන්න. ඔයාලගේ කේසින් එකේ තියෙන power button එක, restart button එක, ඒ වගේම තමයි power light එක, තව light එකක් තියෙනවා. ඒ light වල ඔක්කොම කේසින් එක හරහා එක කේබල් එකක් හරහා ඇවිල්ලා තියෙනවා. ඒකේ ඔයගොල්ලන්ට ගහලා තියෙනවා බලා ගන්න පුළුවන් එකින් එකට power button එක. ඒ ටික එන පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙල විතරක් බලාගන්න. පිළිවෙලයි මදර්බෝඩ් එකේ පෝට් එක තියෙන තැනයි බලාගෙන ඉතුරු ටික ඔක්කොම ගලවලා දාන්න. ඒකත් ගලවන්න. ඒ පිළිවෙල මතක තියාගෙන ඊට පස්සේ මේ PC එක ආයෙ හයි කරනකොට මම ඔයාලට වීඩියෝ එක ඉස්සරහට කියලා දෙනවා. එහිදී මේක ඇතුළේ තියෙන ඔක්කොම අඩුම කුඩුම ටික පළමුවෙන්ම ගලවගෙන ඉන්න. පරිස්සම් කරන්න ඕනේ. ඒක බ්‍රෂ් එකකින් හිමීට කොම දූලි ටික අයින් කරගන්න. අනිත් ඒවා නම් මම බ්‍රෂ් එකකිනුත් පිහදලා රෙදි කෑල්ලකිනුත් පිහදගත්තා. ඒ වගේම තමයි කේසින් එක තමයි හොඳටම පිහද ගන්න ඕන. පුළුවන් නම් ඒකට වැකියුම් ක්ලීන් එකක් ගහලා නැත්තම් හොදලා හරි දාන්න. ටක් ගාලා දැන් ගලවගත්ත ඔක්කොම පාර්සල් මම බූවිල පිහදගෙන ඉවරයි. කේසින් එකත් පිහදගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ ඔක්කොම ආයෙ තිබුණ විදිහට හරි කරගන්න. මුලින්ම මම ගන්නවා මගේ hard disk දෙක. මං ගාව hard disk දෙකක් තිබ්බට මම අද දෙකම හයි කරගන්නවා. කේසින් එකට ඒත් මම බෝඩ් එකට හයි කරන්නේ එක hard disk එකයි. අපි මුලින්ම මේ දෙකම කේසින් එකට හයි කරගෙන ඉමු. hard disk high කරගෙන ඉවරයි. දැන් power supply අපි high කරගමු. හරි. සමහරුන්ගේ මේ වයර් ටික කේසින් එක පිටිපස්සෙන් ගන්න පුළුවන්. එහෙම ගන්න පුළුවන් ඒ විදිහට ගන්න. මගේ එහෙම බෑ. ඊට පස්සේ මෙන්න මේ මේන් වයර් එක පැත්තකින් තියාගෙන ඊට පස්සේ ආර ඩිවයිස් ගන්නට මෙන්න මේ කේබල් එකෙන් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඩිවයිස් කිව්වේ hard disk,
කේසින් එකේ ෆෑන් ඒව ගන්නට මෙන්න මේ කේබල් දෙකෙන් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කේබල් ටික වෙන් කරලා තියාගෙන ඊට පස්සේ මෙන්න මේ වගේ හතරස් එකක් තියෙනවා. ඒකත් අනිවාර්යයෙන්ම තියාගෙන මම නම් ඉතුරු වයර් ටික ඔක්කොම අස්සකට ගහලා දානවා. ඔයාලගේ කේසින් එක පිටිපස්සෙන් ගන්න පුළුවන් නම් ඒ විදිහේ මම කියපු අවශ්‍ය ටික විතරක් අරගෙන ඉතුරු ටික එහෙම පිටිපස්සෙන්ම තියන්න. ඊට පස්සේ මදර් බෝඩ් එක හයි කරගෙන ඉතුරු ටිකට එන්න. හරි ඊට පස්සේ මදර් බෝඩ් එකේ දකුණු පැත්ත ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ලොකුම පෝට් එකක්. එතනට පවර් සප්ලයි එක අයින් කරගත්ත කේබල් එක හයි කරගන්න ඕනේ. ඊට පස්සේ අපි හાર્ඩ් ඩිස්ක් PC කේසින් එකේ ෆෑන් වලට ඒවට අයින් කරපු කේබල් ටික ඒවට හයි කරගන්න ඕනේ. මගේ නම් තියෙන්නේ හાર્ඩ් ඩිස්ක් එක විතරයි. මම හાર્ඩ් ඩිස්ක් එක විතරක් හයි කරගන්නවා. ඊට පස්සේ අර අයින් කරගන්න කියපු පොඩි හතරස් කේබල් එක ප්‍රොසෙසර් එක අවට තියෙනවා. ඒ කේබල් එක ප්ලග් වෙන්න ඕන තැන ඔයාලා හොයලා ඒකත් හරියට ප්ලග් කරගන්න ඕනේ. මගේ ප්‍රොසෙසර් ෆෑන් එක කැඩිලා මම කේසින් එකේ ෆෑන් එක තමයි දැන් ටෙම්පරරි හයි කරගෙන තියෙන්නේ. ඔයාලගේ ප්‍රොසෙසර් ෆෑන් එක හයි කරන්න මදර් බෝඩ් එකේ පෝට් එකක් තියෙනවා. මගේ කේසින් එකේ ෆෑන් එක ටෙම්පරරි හයි කරලා තියෙන හින්දා මට පවර් සප්ලයි එකෙන් ඒකට පවර් එක දෙන්න වෙනවා. ඊට පස්සේ මදර් බෝඩ් එකට හાર્ඩ් ඩිස්ක් හයි කරගන්න ඕනේ මේ වගේ SATA කේබල් එකකින්. මම නම් SATA කේබල් එක මේ වගේ ස්ක්‍රූ එක තියලා අම්බරලා ගන්නෙ. මේක කරන්න අනිවාර්ය නෑ. මම මේක කරන්නේ ගොඩක් ඉඩ ඉතුරු කරගන්න SATA කේබල් එකක් තිබෙන නිසා. ඊට පස්සේ SATA පෝට් එක වලට හොයාගන්න ලේසි. මදර් බෝඩ් එකේ දකුණු පැත්තේ කොනට වෙන්න තමයි පෝට් එක තියෙන්නේ. 3-4ක් විතර තියෙනවා. එතනට SATA කේබල් එක හයි කරලා හાર્ඩ් ඩිස්ක් එක හයි කරලා ඊට පස්සේ අර මම කලින් මතක තියාගන්න කියලා කිව්ව පවර් ස්විච් එක රීස්ටාර්ට් ස්විච් එක ඒ ටික එන පිළිවෙල ඊට පස්සේ ඒ ටිකත් හයි කරගෙන අපි PC එකට පවර් එක දීලා බලමු.